කපටිකම වැඩි වෙනකොට තමන්ට කරදර එනවා. වැඩි කපටිකමින් තමන්ටමයි වරදින්නේ. මෙන්න ඒ ගැන අද පොඩි අදහසක් දෙන කතාවක්. ගමක හිටිය ලුණු වෙලෙන්දෙක්. එයා හැමදාම බූරුවෙකුගේ පිටේ ලුණු මලු අරගෙන යනවා. බූරුවගේ පිටේ ලුණු මලු ටික දාලා ගමට අරන් ගියා. යන පාරේ පොඩි ගඟක් තිබුණා. දවසක් යනකොට ගඟ අයිනේදී බූරුව ලෙසලා ගඟට වැටුණා. ලුණු ගෝණියත් එක්කම. ලුණු වතුරේ දිය වෙලා බර අඩු වුණා. බූරුවට හරි සතුටුයි. බර සැහැල්ලි වුණානේ. ඊළඟ දවසේ බූරුව හිතලම ගඟේ වැටුණා. ආයෙත් බර අඩුයි. දවස් දෙකක් කොහොම යනකොට බූරුව හැමදාම ගඟේ වැටෙන්නේ මොකද කියලා වෙලෙන්ද කල්පනා කරලා බැලුවා. වෙලෙන්දට තේරුණා බූරුවගේ කපටිකම. ඊළඟ දවසේ වෙලෙන්ද හොඳ වැඩක් කළා. වෙලෙන්ද ලුණු වෙනුවට පුළුන් මලු දැම්මා. පුළුන් මලු බූරුවගේ පිටේ පැටෙව්වා. බූරුව හිතුවේ නෑනේ මේ පුළුන් කියලා. බූරුව ආයෙත් හිතලම ගඟේ වැටුණා එතනින් එනකොට. පුළුන් වලට වතුර උරාගෙන බර 3 ගුණයක් වුණා. බූරුවට නැගිටින්නවත් බැරි වුණා. ඔන්න වැඩි කපටිකම කරන්න ගියාම තමන්ට සිද්ධ වෙන දේ.